ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මියුණ යනු අධික වැසි හා ගම් වතුරෙන් පසු බහුලව දක්නට ලැබෙන ජීවිතයට තර්ජනයක් විය හැකි බැක්ටීරියා ආසාදනයකි. එය ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව නිසා ඇතිවන අතර ආසාදිත සතුන්ගේ විශේෂයෙන් මීයන්ගේ මූත්‍රාවලින් දූෂිත වූ ජලය හෝ පස හරහා පැතිරෙයි. බැක්ටීරියාව ශරීරයට ඇතුල් වන්නේ කැපුම්, සීරුම් හෝ ශ්ලේෂ්මල පටලය හරහාය. මුල් රෝග ලක්ෂණ උණ රෝගයට සමාන විය හැකිය. අධික උණ, දරුණු හිස රදය, මාංශ පේශී වේදනාව, ඇස් රතු වීම, ප්‍රතිකාර නොකළහොත් එය අක්මාව, වකුගඩු, පෙනහළු හෝ මොළයට බලපාන බරපතල සංකූලතා දක්වා වර්ධනය විය හැක. අනතුරු ඇඟවීමේ සංඥා අතරට මූත්‍රා පිටවීම අඩුවීම, හුස්ම ගැනීමේ අපහසුව, ඇස් කහවීම හෝ ලේ ගැලීම ඇතුළත් වේ. මේවාට වහාම රෝහල්ගත වී ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ. මුල් රෝග විනිශ්චය සහ කඩිනම් ප්‍රතිජීවක ප්‍රතිකාර මගින් සංකූලතා සහ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අඩු කරයි. ගම් වතුරට නිරාවරණය වීම හෝ මඩට නිරාවරණය වීමෙන් පසු ඔබට උණ ඇතනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න. වැළැක්වීම ඉතා වැදගත්. හැකි සෑම විටම ගම් වතුර ජලය හරහා යෑමෙන් වළකින්න. ආරක්ෂිත සපත්තු සහ අත්වැසුම් පළඳින්න. විවෘත තුවාල ආවරණය කරන්න. මීයන් ගහණය පාලනය කරන්න. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් උපදෙස් දී ඇති පරිදි අධි අවදානම් සහිත පුද්ගලයින්ට රෝග නිවාරණ ඖෂධ ලබා ගත හැකිය. ලෙප්ටොස්පයිරෝසිස් රෝගය වළක්වා ගත හැකි හා ප්‍රතිකාර කළ හැකි රෝගයකි. නමුත් කල්ැතිව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. ගම් වතුර ජලයට මඩට නිරාවරණය වීමෙන් පසු ඔබට උණ ඇති වූහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.